කැනඩාවේ මනාලිය සුන්දර නයගරා. මේ ලස්සන දිය ඇල්ල නැරඹීමට අපි ගියේ වැංකුවර් සිට. වැංකුවර් සිට ටොරොන්ටෝ දක්වා පැය 4ක පමණ ගුවනින්ද එතැන් සිට පැය 2ක පමණ කාලයක් දුම්රියෙන්ද ගොස් අප නයගරා දිය ඇල්ල පිහිටි නගරයට ළඟා වුණා. අප එහි යන විටත් බොහෝ විදේශ සංචාරකයින් පැමිණ සහ පැමිණෙමින් සිටියා. ඇමරිකාව සහ කැනඩාව වෙන්වන දේශ සීමා මායිමක්ද ඒ අසලින්මයි පිහිටා තිබෙන්නේ. එනිසා එහි සිටද බොහෝ සංචාරකයන් මෙය නැරඹීමට පැමිණෙනවා. දිය ඇල්ල ආසන්නයටම ගොස් නැරඹීමට අපට හැකියාව ලැබුණා. එහි යා යුතු වන්නේ බෝට්ටුවකින්. එයට කල් තියා ටිකට් පතක් ලබාගත යුතුයි. අපට ඒ බෝට්ටුවට ගොඩ වෙන විට ඉටිකොළ වලින් සෑදූ මෙවන් ඇඳුමක් ඇඳ ගන්නට දෙනවා. එම අවස්ථාව පුදුමාකාර හැඟීමක්. ලෝකයේ සුන්දරම හා විශාලම දිය ඇල්ල ආසන්නයටම ගොස් නැරඹීමට හැකිවීම වාසනාවක් යයි මම සිතනවා. ඉටිකොළ වලින් නිම වූ ඇඳුමක් අපට ලබා දුන්නත් ඒ ජල පහරින් බේරීමට ඒ නොහැකි බව අපට කාටත් ඈතදීම හැඟෙනවා. ඒ ජල පහර අසලට යන විට ඇඟට වදින ජල බිඳු හරි සැඩයි. නමුත් හරි මිහිරි 1,200 feet or 670 meters wide, and the depth of the river at the base of the falls is 184 feet or 56 meters deep. Witness the awesome natural beauty and power of Niagara Falls. Niagara Falls, more specifically, is the name of 3 waterfalls: the American, the Bridal Veil, and the Horseshoe Falls. The Canadian side of Niagara Falls, with the highest flow rate and natural beauty located between Boat Island and Table Rock, is known as the Horseshoe Falls. As a natural wonder of the world, the Horseshoe Falls name derives from the crescent or horseshoe shape of the crest line, and the city of Niagara Falls in all its natural ඒ සීතල වූ ජල පහරේ සැඩ බව විඳගන්නට අපහසුයි. බොහෝ හිස් බිමට නැඹුරු වෙනවා. ඔබට මෙම වීඩියෝවේ පෙනෙනවා ඇති. කෙසේ හෝ මා මට හැකි පමණින් මගේ ජංගම දුරකථනයේ කැමරාවට මේ දර්ශන හසු කරගත්තා. එම දිය ඇල්ල අඩ කවයක්සේ විශාල ප්‍රදේශයක පිහිටා ඇදහැරෙනවා. හරිම සුන්දරයි මිහිරි දර්ශනයක්. විනාඩි 25ක 30ක පමණ එම ගඟ දිගේ දිය ඇල්ල අසලින්ම ගමන් කොට අපි ආපසු බෝට්ටුව පැමිණි ස්ථානයටම පැමිණෙමින් සිටින අයුරුයි ඔබ මේ දකින්නේ. ඒ අවට දර්ශනයත් හරිම සුන්දරයි. එලෙසම එම නගරය රාත්‍රියට එකම සැනකෙළියක්. රාත්‍රියට එකම සැනකෙළියක් වූ එම නගරය හරිම අලංකාරයි, සුන්දරයි. අපි ඒ දින දෙකේදීම රාත්‍රියට පැවැත්වෙන මල්වෙඩි සංදර්ශනද නැරඹුවා. දින දෙකක් එම නගරයේ සුන්දරත්වය නරඹා අප ආපසු පැමිණියේ ඉතා සතුටින්. මෙම සුන්දර නයගරා දිය ඇල්ල නැරඹීමට ඇති ආසාව පැවතියේ මා කුඩා කල සිටන්. ඉතින් හීනවල ඉන්න. හීන හඹා යන්න හීන ඉටුවනවාමයි.